හායි කොහොමද යාළුවනේ අපි අද හදන්න යන්නේ කලවම් පලා මැල්ලුමක්. ඉතින් අපි දැන් කොල කඩන ගමන් ඉන්නේ. අපි බලමු කොහොමද හදන්නේ කියලා. මේක කිරිහැන්ද ගහ. මේකට අපි කියනවා ගෙඳ පලා කියලා කියනවා. ගෙඳ පලාත් ගුණයි. එතකොට තව මේකේ සාරණ තියෙනවා. මේවා හරි ಗುಣ කෑම. මේක ගොඩක් ඇඟට ලේ උනන බොහොම බෙහෙත් මේ ඖෂධ ශාකයක්. වතුරට මේ ලුණු ටිකක් දාලා මේ කොළ ටික තියන්න ඕන. මොකද මේ වගේ මේ මල් තියෙනවා මේ වාස්සේ සත්තු ඉන්න පුළුවන්, මකුළු දැල් තියෙන්න පුළුවන්, සමහර විට මේ කොළ ඇතුලේ පණුවෝ ඉන්න පුළුවන් අපිට පේන්නේ නැහැ. හේදුවට යන්නෙත් නැහැ අල්ලගෙන ඉන්න නිසා. ලුණු වතුර දාලා තිබ්බහම මේ ඒක උඩට මතු වෙනවා යාලා. උඩට එන මං කියන්නම් මේකේ තියෙන්නේ කොළ වර්ග මොනවද කියලා. මේ කූරකොළ, දන්න කට්ටිය දන්නවා කූරකොළ. මේ කූරකොළ. මේ සාරණ කොළ. හරිද? මේවට තමයි කිරිහැන්ද කියන්නේ. හරිද? මේවට කියනවා මොනර කුඩුම්බිය කියලා. මේ පෙනල වැල් පෙනල තියෙනවා. තමයි වැල් පෙනල. වැල් පෙනල තියෙනවා. කිරිහැන්ද තියෙනවා. ඉතින් ಜಾති කොළ ගොඩාක් තියෙනවා මේක. මේක දැන් අපි හදමු. මේක හොඳට මෙන්න මෙහෙම කලවම් කරගන්න ඕන. ලුණු දාලා හොඳට කලවම් කරන්න. මේක හොඳට මෙහෙම පොල් දාලා හොඳට අනා ගන්න ඕන. දැන් අපි තෙල් ටික දාගන්නයි යන්නේ. තෙල් එක කර වෙලා තියෙන මේකට අපි අබෑට ටිකක් දාගන්න. ඒකටම අපි දාගන්නවා කපාගත්ත ලූණු, සුදු ලූණු, කරපිංච, වියලි මිරිස්. ඒ ඔක්කොම ටික තෙල් එකට දාලා හොඳට බැද ගන්න ඕන. බැදෙන්න ඕන ටිකක් රන්වන් පාට වෙන්නේ. එතකොට තමයි මේකේ සුවඳ එන්නේ. හරි. ඒ ගානට බැදුනට පස්සේ මෙහෙම කොළ ටික ටික එකතු කර ගන්නවා. මේ තව ලස්සන කතාවක් තියෙනවා. රස කතාවක් මේ අපි සියා කියපු එක. කිරියත්තා. එයා කියනවා නවදලි හේනක ගොවියෝ ගොවිතැන් කරලා ඉවර වෙන කාලේ වෙනකොට ඒ හේනින් කඩා ගන්න කොළ කාලා ඉවර වෙන කාලා ඒ කාල සීමාව ඉවර වෙද්දි ගෝණගාතික මස් කැවිලලු. ඒ කොහොමද කියලා අහුවාම කොළ කන අතරේදී කොළ එක්ක සත්තු පණුව කියලා. එහෙම වෙන්නේ අපි ලුණු වතුර දාලා හොදලා තියෙන්නේ. හොඳද? හරි ඔන්න අපේ දැන් කොළ මැල්ලුම හදාගෙන ඉවරයි. ඉතින් අපි වෙන භාජනයකට මාරු කරගත්තා. මොකද අපි හැදුවේ ඇල්මිනියම් සාත්තියක. මොකද මැල්ලුමක විටමින් එක ඇඟට උරා ගන්න නම් අනිවාර්යෙන් විටමින් C ඒ කියන්නේ දෙහි බින්දු ටිකක් දා ගන්න ඕන. ඇල්මිනියම් වළඳක තියලා දෙහි බින්දු දාන්න බෑ. දෙහි දාන්න බැරි නිසා අනිවාර්යෙන් මැටි භාජනයකට මාරු කරගන්න. ඔයාලා කෑමට ගන්න අවස්ථාවෙදී දෙහි ටිකක් දා ගන්න. ඉතින් හරිම රසයි. හරිම ගුණයි. අපි චුට්ටක් කාලා රස බලමු. පොළ පාට තියෙනවා. රසයි. ඉතින් ඔයගොල්ලොත් හදලා බලන්න. රසම රසයි. ඒ වගේම තමයි ගොවිහාමිනී YouTube channel එක subscribe කරන්න අමතක කරන්න එපා.